Hi guys, welcome back to my YouTube channel. ඔයා මගේ වීඩියෝස් වලට අලුත් කෙනෙක් නම් මම ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද මම කරන්න හදන්නේ night study vlog එකක්. ඔයා පැය ගාණක් පාඩම් කරත් රිසල්ට් එකක් එන්නේ නැද්ද? අද ඔයා මේ වීඩියෝ එක අන්තිම වෙනකල් බැලුවොත් ස්ටඩි කරන විදිය චේන්ජ් වෙනවා. මම ශලා. අද මම ෂෙයා කරන්න හදන්නේ එක්සෑම් එකට ෂෝට් ටයිම් එකක් තියදී ස්ටඩි කරන්න හොඳම මෙතඩ් 3ක්. මම මුලින්ම පාඩම් කරන්න කලින් රිෆ්‍රෙෂ් වෙනවා. හැඩි වෙලා තිබ්බ මේසෙත් ටිකක් අස් කරගෙන පාඩම් කරන්න අවශ්‍ය පොත් ටික ළඟට ගන්න එක තමයි මම කරන්නේ. අපි වැඩියෙන්ම කරන වැරද්දක් තමයි ටෙක්ස්ට් බුක් එක ඕපන් කරලා පැය 4ක් 5ක් බලලා මම පාඩම් කරා කියලා හිතන එක. එක්සෑම් එකේදී ආන්සර්ස් මතක නැහැ. ඒකට හේතුව තමයි පැසිව් ස්ටඩි. ඒක වෙනස් කරන මෙතඩ් එක තමයි ඇක්ටිව් රීකෝල් ප්ලස් පොමඩෝරෝ කියලා කියන්නේ. මොකක්ද මේ ඇක්ටිව් රීකෝල් කියලා කියන්නේ? ඒකේ තේරුම තමයි පොත බලන්න නැතුව මතකයෙන් උත්තර හොයාගන්න එක. උදාහරණයක් විදිහට මේන් බුක් එක වහලා මේ පාඩමේ ප්‍රධාන කරුණු මොනවද කියලා තමන්ගෙන් ප්‍රශ්න අහලා උත්තර කියන එක. මේකෙන් වෙන්නේ ඔයාගේ මතක ශක්තිය වැඩි වෙන එක. ඒකට මොකද්ද මේ පොමඩෝරෝ කියලා කියන්නේ? ඒකේ තේරුම තමයි කාලය කොටස් කරගෙන පාඩම් කරනවා කියලා කියන එක. සාමාන්‍යයෙන් පාඩම් කාලය මිනිත්තු 25කින් පස්සේ මිනිත්තු 5ක විවේකයක් ගන්න ඕනේ. මේ විදිහට 4 වතාවක් විතර පාඩම් කරගෙන යද්දී විනාඩි 15ක් 30ක දිග විවේකයක් ඔයාලට දන්නේම නැතුව ලැබිලා තියෙනවා. මෙහිදී ආතතිය අඩුයි, ඒ වගේම අවධානය වැඩි වෙනවා. පොමඩෝරෝ කාලය තුළත ඇක්ටිව් රීකෝල් භාවිතා කරන්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. පළවෙනි ස්ටෙප් එක තමයි ටොපික් විනාඩි 25ක් ස්ටඩි කරන එක. දෙවෙනි ස්ටෙප් එක තමයි මේන් බුක් එක ක්ලෝස් කරලා මතක තියෙන දේ පේපර් එකක ලියන එක. තුන්වෙනි ස්ටෙප් එක තමයි විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න එක. මේ බ්‍රේක් එක අතරතුරේ ඔයාගේ ෆෝන් එක බලන වැඩේ නම් අතහැර ගන්නම වෙනවා. මම මේ මෙතඩ් එක යූස් කරලා ඇග්‍රි සබ්ජෙක්ට් එකට මාක්ස් 83ක් දක්වා වැඩි කරගත්තා. පාඩම් කරන්න කලින් ඔයා කොච්චර වේලාවක් මේ වෙනුවෙන් වැය කරනවද කියලා ප්ලෑන් කරගන්න. එතකොට ඔයාට පුළුවන් ඒ කාලය ඇතුළත ඉවර කරගන්න ඕනි වැඩ ටික ටු-ඩු ලිස්ට් කරගන්න. කරන්න තියෙන වැඩ ටික ටු-ඩු ලිස්ට් එකක ලියන එකේ වැදගත්කම් කීපයක්ම තියෙනවා. එකක් තමයි ඔයාට කරන්න ඕනි වැඩ ටික අතුපස නොවි එදිනෙදාම කරලා ඉවර කරගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයාට අද ඒ වැඩේ කරන්න බැරි වුණත් හෙට ටු-ඩු ලිස්ට් එක බලලා ඊයේ කරන්න අතපස උන වැඩේ ඉවර කරගන්න මොටිවේට් වෙන එක. මම දන්න විදිහට නම් ගොඩාක් ස්ටඩි කරන අය මේ ටු-ඩු ලිස්ට් මෙතඩ් එක පාවිච්චි කරනවා. ඒක ඇත්තටම හරිම යූස්ෆුල්. ඉතින් ඔයත් මේ ටු-ඩු ලිස්ට් මෙතඩ් එක ස්ටඩි වැඩවලදී යූස් කරලා බලන්න. මම දැන් මෙතනදී හදන්නේ පොමඩෝරෝ කාලය ඇතුළත ඇක්ටිව් රීකෝල් භාවිතා කරන්න. බලාගෙන ඉන්නකො එහෙනම්. අදම මේ සිම්පල් මෙතඩ් එක try out කරලා බලන්නකෝ. ඇත්තටම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයත් O level ස්ටඩි කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් සයන්ස්, සිංහල, ජියෝග්‍රැෆි වගේ නෝට් වැඩිපුර තියෙන සබ්ජෙක්ට් වලට මේ මෙතඩ් එක යූස් කරලා බලන්න. level ස්ටඩි කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ මෙතඩ් එක ඇග්‍රි, බයොලොජි, එතකොට සිංහල වගේ සබ්ජෙක්ට් වලට යූස් කරලා බලන්න. වීඩියෝ එක යූස්ෆුල් නම් ඔයාට පුළුවන් මගේ වීඩියෝ එක ලයික් කරලා දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයා කැමතිම සබ්ජෙක්ට් එක මොකක්ද කියලා යටින් කමෙන්ට් කරගෙන යන්නකෝ. අයිමත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකල් එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්.